ප්‍රතික්ෂේප කිරීමෙන් පේන්නේ මෙහි ඇත්ත එළි වෙනවට මේ අය අකමැති. හැබැයි මේ ආණ්ඩුව 2029 අනිවාර්යෙන් පෙරලෙනවා. සෝන් ලක්ෂණ හොඳටම පහළ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මහා නොසලකිල්ලට පාස්කු ප්‍රාට වල නොසලකිල්ලේ බරපතලකම වැඩි. හරි මිනිස්සු හරි තැනට දැම්මේ නැහැ. ඔබ පත් කරු පොලිස්පති අසමත්, ඔබ පත් කරු ආරක්ෂක ලේකම් අසමත්, ඔබ පත් කරු බුද්ධ්‍යංශ ප්‍රධානියා අසමත්. එහෙනම් ඔබ වකිය යුතුයි හරි මිනිස්සු ඔබේ නොසලකිල්ල නිසා තමයි වැරදි මිනිස්සු අර පුටුවල වාඩි වුණේ කියලා එතුමට තමයි ලොකුම දඩේ ගැහුවේ. අපි අඳුනගත්ත ආණ්ඩුවේ නොසලකා හැරීම් 14ක්. ඒක ඉදිරියේදී අපරාධ නඩුවකදී ආණ්ඩුවට දකින්න ලැබෙයි. අනිවාර්යයෙන් නඩුව නම් දාන්න. ඒ කියන්නේ නිශ්චිතවම මේ නඩුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජනාධිපතිවරයාට උපරිම දඬුවම වසර 5යි. සාපරාධී නොසලකිල්ලට. අද රජයේ සේවකයාගේ ආදර්ශ පාඩය වෙලා තියෙන්නේ more work more trouble, less work less trouble, no work no trouble. වැඩි වැඩ වැඩි ලෙඩ, අඩු වැඩ අඩු ලෙඩ. වැඩ නොකළොත් ලෙඩක් නැහැ. හැබැයි මාසේ අන්තිමට පඩි හම්බ වෙනවා. දැන් මම රහසක් කියනවා. මොකද්ද? ජනවාරි 2 පස්සේ අලුත් විගණකාධිපති කෙනෙක් එනවා. මම මේ කොහොමද? පළවෙනි වතාවටයි කියන්නේ. ඒ කියන්නේ ජනාධිපතිට ඕන කෙනෙක් එනවා. හරියට. ඒකද කියන්නේ? ඔව්. ආණ්ඩුව මම ඉතා වැදගත් අනියමාර්ථයේ දෙයක් කිව්වා. මොකද්ද? ආණ්ඩුවට මොලේ තිබේ නම් අවාසනාවට ආණ්ඩුවට නැත්තේත් ඕකමයි. අයිබෝන් ලංකා වොයිස් අද අපේ සාකච්ඡාවට ආරාධනා කරා මේ ආණ්ඩුවේ ප්‍රබල විවේචකයෙක්, ආණ්ඩුවට ඉන්න ප්‍රබල විවේචකයෙක්, පිවිතුරු හෙළවුරුමේ නායක සහ හිටපු අමාත්‍ය උදේගම මම්පිල මහත්මයා. අයිබෝන් සාදරයෙන් පිළිගන්නවා. මේ දවස්වල දේශපාලනය ගත්තාම ජනප්‍රිය මාතෘකා තියෙනවා කීපයක්ම. රන්වල අනතුර, ඊට පස්සේ රත්නපුරේ අර മന്ത്രിවරයාගේ ඒ මොකද ශාන්ත පද්මකුමාරගේ ගංජා චෝදනාව, ඒ වගේ ඒවා තියෙනවා. ඒ අතරේ දැන් තව අලුත්ම එකක් ඇවිල්ලා තියෙනවා මේ කොළඹ නගර සභාවේ අයවැය පරාජය වීම ආණ්ඩුව. ඒවා ගැනත් අපි කතා කරමු. ඊට කලින් මම කැමති මේ සාකච්ඡාව පටන් ගන්න මේ වැඩි දෙනෙක් තවමත් ඒ කියන්නේ ආණ්ඩුව විරෝධී කණ්ඩායම් පවා තාමත් ලොකුවට අවධානය යොමු කරලා බවක් දක්නට නැති කාරණයක්. ඒක තමයි මේ ආණ්ඩුව අලුතෙන් ගේන්න උත්සාහ කරන පනතක් ගැන. ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මේ වෙනකොට මහජන අවකාශයට දාලා තියෙනවා. මේක ගැන යම් යම් පාර්ශව විරෝධතා දක්වනවා. මම කැමති එතනින් පටන් ගන්න. ඔබේ අදහස කියන්නේ පක්ෂයක් හැටියට සහ ඔබ අනිත් එක ඔබ නීතිඥයෙකුත් නිසා මම මේ ප්‍රශ්නේ ඇත්තම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ වරහන් තුල තියෙනවා తాවකාලික විධිවිධාන පනත. ඒක ගෙනාවේ తాවකාලිකව හරි එකක් ගේනකම් කියන එක. ඒතර ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සංශෝධනෙත් වෙලා තියෙනවා. මේ සංශෝධන දෙකක් තියෙනවා. මෑතකම සංශෝධනය 2022. ඒකට මීට කලින් මේ පනත අවෝසි කළ යුතුයි කියලා විශේෂයෙන්ම මේ සම්බන්ධ ලොකුම සටන කරේ ජනතා විමුක්ති පෙරමුණ සහ මාලිමාව. ඒක යහපාලන ආණ්ඩුවත් මේගොල්ලෝ කොටස් කරුවෝනේ. ඒතර ඒගොල්ලෝ මේ ඒ ආණ්ඩුවට බල කරලා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න ප්‍රතිත්‍රස්ත පනත කියලා පනතක් ගෙනවා. ඇන්ටි ටෙරරිසම් ඇක්ට් කියන එක. එතකොට අපි පෙන්නලා දුන්නා මේක ත්‍රස්තවාදයේ වැළැක්වීමෙන් එහාට ගිහිල්ලා ජනමාධ්‍ය, වෘත්තීය සමිති සහ විපක්ෂයේ දේශපාලකයන් මර්ධනය කරන්න කටයුතු කරනවා කියලා. ඔබට මතක ඇති මම ඒක අධිකරණ ඉදිරි අභියෝගයට ලක් කළා. ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මැතිතුමා තමගේ නීතිඥ විදිහට පෙනී සිටියේ. බරපතල සංශෝධන ටිකක් ශ්‍රේෂ්ඨ අධිකරණයේ යෝජනා කළා. එතකොට ඒකත් එක්ක පනත පස්සට ගියා. ඒ සමාජයේ තිබුණු විරෝධය අපි අධිකරණ ඉදිරි අභියෝග කිරීම පස්සේ අර පනත ඒ අයගේ අරමුණු කරා යෑමට ඇති නොහැකියාවත් එක්ක පනත හකුල ගත්තා. දැන් මේ පනත ඇත්තෙම ඒ පනත් කෙටුම්පතට සම්බන්ධයක් නැහැ. මේක ඊට වඩා වෙනස් කරුණු ගොඩක් තියෙනවා. අපි ඒ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතක් ගැන අන් අයගේ තියෙන විරෝධය අපේ නැහැ.
ලෝකයේ සෑම රටකම අද ඇමරිකාව ගත්තොත් පේට්‍රියොටික් එකක් නැත්නම් දේශප්‍රේමී පනත කියලා තමයි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත හඳුන්වා දුන්නේ මේ 2001 9/11 ප්‍රහාරයෙන් පස්සේ ඇමරිකාව හඳුන්වලා දුන්නා. ඒ වගේම ප්‍රංශය, බ්‍රිතාන්‍යය, මැලේසියාව, ඉන්දියාව මේ සෑම රටකම ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ත්‍රස්තවාදයාගේ ස්වභාවය සාමාන්‍ය අපරාධකරුවට වඩා වෙනස්. දේශපාලන අරමුණකින් ආගමික ජාතික අරමුණකින් සටන් කරන ත්‍රස්තවාදියා සාමාන්‍ය පාතාලයට වඩා වෙනස්. ඒ නිසා ඒ සඳහා සුවිශේෂී නීතියක් තිබිය යුතුයි. අපි ත්‍රස්තවාදයේ වැළැක්වීමට පවතින නීතිය යාවත්කාලින කළ යුතුයි කියලා විශ්වාස කරනවා. නව නීතියක් ගෙනෙන්න ඕනි කියලා විශ්වාස කරනවා. මේක ඉවත් කරනවා නම්. හැබැයි ඒ යටි අරමුණු තියෙන්න බෑ. කියන්නේ අර කලින් පනතේ ආවා වගේ ජනමාධ්‍ය, වෘත්තීය සමිති, ඊළඟට විපක්ෂය මර්ධනය කිරීමේ යටි අරමුණු තියෙන්න බෑ. ඉතින් මේ වෙන විට අපේ පක්ෂේ නීතිඥ කණ්ඩායමක් කරා මේක අධ්‍යයනය කරනවා. ඒ නිසා අපිට නිශ්චිත අදහසක් දක්වන්න. නමුත් අපේ ප්‍රතිපත්තිමය රාමුව ඒකයි. මේ දැන් ආපදාවකට ලක්වීමත් එක්ක රටේ ආර්ථිකයේ සම්බන්ධෙනුත් යම් පුරෝකතනයන් වෙනස් වීම තියෙනවා. ඒක අපි දැන් මොකද අපි ණය කියන්නේ බංකොලොත් වෙලා යන්තම් උඩ ගොඩට ඇවිල්ලා මේ IMF එකත් එක්ක ගිවිසුමකට ගිහිල්ලා එහෙම යන්තම් මේ පොඩි සුවවීමකේ තුවාල සුවවීමින් වගේ තියෙන තත්ත්වයක ඉන්න රටක්නේ. ඒතර එහෙම තත්ත්වයකදී අර ආපදාවකුත් ඇවිල්ලා ආර්ථිකේ හානි වීමත් එක්ක මම දැක්කා මේ ආර්ථික විශේෂඥයෝ ලෝක මට්ටමේ ආර්ථික විශේෂඥයෝ කණ්ඩායමක් යෝජනා කරලා තියෙනවා ලංකාවට මේ දැනට ගෙවන ණය ගෙවීම අත්හිටවන්න අවශ්‍යයි කියලා. ඒ කියන්නේ ණය හිමිකරුවන්ට තමයි ණය හිමිකරුවන්ට ඕන කියනවා මේ ණය ගෙවන එක ලංකාවෙන් ගන්න එපා වගේ කතාවක් තමයි කියන්නේ. නමුත් ආර්ථික විශේෂඥයෝ සමහර අය කියනවා ඒක එච්චර හොඳ ප්‍රැක්ටිස් එකක් වෙන එකක් නෑ කියලා. ඔබේ අදහස් මොකක්ද? ඇත්තෙන්ම අපි ගාව ණය වර්ග තුව සාමාන්‍යයෙන් රටකට දෙන සහනයක් තමයි ඔය ණය වර්ග අපි ණය ගෙවීම తాවකාලිකව අත්හිටුවීම. ඔබ දන්නවා අපේ අර්බුදයක් අපි මේ රටේ ජනතාවටත් දෙනවනේ. කොවිඩ් කාලේ මෝටර් සයිකලේ කාර් එකේ ලීස් එක ගෙවන එක මාස 6කට නතර කරලා දුන්නා. ඒ වගේ ඔය සාමාන්‍යයෙන් රටක් විශේෂයෙන්ම දියුණු වන රටක් අර්බුදයට ලක් වුණාම ජාත්‍යන්තර ප්‍රජාව ලැබෙන එක සහනයක් තමයි ණය ගෙවීම කල් තැබීම. ණය කිව්වම ණය වර්ග තුනක් තියෙනවා. පළවෙනි ණය වර්ගය තමයි බහුපාර්ශ්වීය ණය. ලෝක බැංකුව, IMF, ආසියානු සංවර්ධන බැංකුව වගේ ජාත්‍යන්තර ආයතන වලින් ලබාගත් ණය. සාමාන්‍ය මේ ණය අත්හිටුවන්නේ නැහැ. මොකද ඒක තවත් රටකට එකක් මේ ණය දීලා තියෙන එකක් දීර්ඝ කාලීනව. සමහර ණය අවුරුදු 50කින් ගෙවන්න. පොලිසියට 1, 2, 3 ඊට වඩා වැඩි වෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් අත්හිටුවන්නේ දිවිපාර්ශ්වීය ණය. ඒ කියන්නේ රටකින් රටකට ලබාගත් ණය ඊළඟට වෙළඳපොළෙන් ලබාගත් ණය. ඒ කියන්නේ බොන්ඩ්ස් එහෙම නැත්නම් විශේෂයෙන්ම තියෙන රට භාණ්ඩාගාර විල්පත් හරි බැදුම් කර තමයි ආණ්ඩුවක් නිකුත් කරන්නේ. ඒවා හරහා ලබාගත් ණය තමයි සාමාන්‍යයෙන් ඒකයි දිවිපාර්ශ්වීය ණය තමයි සාමාන්‍යයෙන් අත්හිටුවන්නේ. නමුත් ලංකාව මේ වන විට ගෙවන්නේ අර පළවෙනි වර්ගයේ ණය විතරයි. බහුපාර්ශ්වීය ණය විතරයි. අනිත් එක කොහොමද 2028 දක්වා නතර කරලායි තියෙන්නේ. එතකොට මේ බහුපාර්ශ්වීය ණය අපි මේ අර්බුදයේ මැද ගෙවාගෙන ආවා. 2023-24ක් ගෙව්වා. ඒ නිසා අපි මේ ණය කල් තැබීමෙන් අපි දන්නවා 2028 ඉඳන් අපි අනිත් ණය වර්ග ගෙවන්න වෙනවා. ඉතින් මේ ණයත් කල් දාලා ඒ හරියට ගෙනිච්චොත් අපි අර්බුදයකට තල්ලු වෙනවා. ගෙවුම් ශේෂ අර්බුදයක් එනවා. අපි අල්ලන්න ඕන උතරින් නෙවෙයි. මේ අර්බුදය අපි මුහුණ දුන්න මේ අර්බුදය පෙන්නලා අපිට පුළුවන් නම් යුරෝපයෙන් ලැබෙන GSP+ සහනය තව දිගු කරගන්න. ඇමරිකා එක්සත් ජනපදයේ මේ වෙනකොට ශ්‍රී ලංකාවට පළලා තියෙන 25% බද්ද ඉවත් කරගන්න. මොකද ඒක ධනාත්මකයි. අපේ වෙළඳපොළ ප්‍රවර්ධනය වෙන්න හේතු වෙනවා. ණය කල් දැමුවත් ඔබ දන්නවා ණය කල් දැමුවත් ඒ කල් දාන කාල පරිච්ඡේදයට අදාළ පොලිය එකතු වෙනවා.
එතකොට ඒක 2028 ඉඳන් සාමාන්‍ය මට්ටමේ ණය ගෙවන්න ඉන්න රටට බහුපාර්ශ්වීය ණයත් පස්සට තල්ලු කර ගැනීම වාසියකට වඩා අවාසියක් විදිහට මම දකින්නේ. ඒ ලෝක ප්‍රජාව කියන දැන් අපි දැක්කා ලෝක කීර්තිමත් ආර්ථික විශේෂඥයෝ පිරිසක් මේ ඉල්ලීමට එකතු වෙලා තිබුණා. ඒ අය අපිත් එක්ක කතා කරා නම් නැත්නම් අපේ ආණ්ඩුවට අත්දැකීමක් නැති නිසා තමයි ආණ්ඩුව කියනවා අනේ අපි මේක ගෙවනවා ඒකත් කල් දාන්න හරි ෂෝක් කියලා. ඇත්ත වශයෙන්ම උන්ට තිබ්බේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා ඉලක්ක කරගෙන ශ්‍රී ලංකාවට මේ වෙලාවේ ඇමරිකාවෙන් අවශ්‍ය සහනය වන්නේ මේ 125 ඉවත් කරගත්තා නම් දීර්ඝ කාලීනව ඇමරිකාව තුළ ශ්‍රී ලංකාවේ වෙළඳපොළ පුළුල් කරගන්න මාඟු අවස්ථාවක් කියලා GSP+ සහනය අපිට යුරෝපයේ අපේ ප්‍රධාන වෙළඳපොළ වල දෙක මොකද්ද? ඇමරිකාව සහ යුරෝපයේ. අපේ සමස්ත ජාත්‍යන්තර වෙළඳපොළින් නැත්නම් අපනයන වෙළඳපොළින් 60% නැත්නම් 60කටත් වඩා තියෙන්නේ යුරෝපීය සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය. නැත්නම් බ්‍රිතාන්‍ය යුරෝපීය සංගමය තුල සිටින කාලේ මේ කුට්ටිය තවත් ලොකුයි. එතකොට මේ තැන් දෙක තමයි අර ලෙඩ හොඳ කරන්න කියලා මුළු ඇඟේ තියෙන නිල අල්ලන්නේ නැහැ. හරි නිලයට අල්ලන පොඩ්ඩක් තද කරපු ගමන් ලෙඩ හොඳට කටු ගහද්දීම හරි නිලය හොයනවනේ. මෙන්න මේ තැන් දෙකට කටු දෙකක් කැනගත්තා නම් මම හිතන්නේ හොඳයි. ඒ වෙනුවට සමස්ත නායකත්ව කල් දැමීම නම් හොඳ ප්‍රවණතාවයක් වෙර එකක් නැහැ. අපිට දැන් මේ ඔය ආධාර ණයගේ වීම නවත්තන ඒවා ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ තායිසරයක් මේ ආපදාවත් එක්කනේ රට මුහුණ දුන්න ආපදාවත් එක්ක. ඒතර ආපදාව සම්බන්ධයෙන් ගත්තාම පූර්ව අනතුරු වීම නොසලකා හැරියා ඒ කළමනාකරණය හරියට කරගත්තේ නැහැ කියන එක ආණ්ඩුවට චෝදනාවක් තියෙනවා. දැන් ආණ්ඩුවට මම හිතන්නේ ඔබතුමත් කිව්වා නඩු දානවා ජනාධිපතිවරයාට කියලා. නඩු දැමිය හැකි කියන එක මම පෙන්නවා. මොකද සාපරාධී විශ්වාසයේ කඩකිරීම සාපරාධී නොසලකිල්ල ක්‍රිමිනල් නිග්ලිජන්ස් කියන චෝදනාව යටතේ දඬු නීති සංග්‍රහයේ තියෙන්නේ. තුමට දැම්මොත් වසර 5ක සිර දඬුවමක් ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න පුළුවන්. මේ දවස්වල නීතිඥ කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා. සමහර කාර්ය ඔබ දන්නවා පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩු පවරන්න පුළුවන් උනේ පාස්කු ප්‍රහාරය සිදු වුණු වහම පාර්ලිමේන්තුව පැත්තෙන් තේරීම් කාර්යක සභාවක් පත් කළා. හොඳට මතකයි වර්තමාන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස් ඇමතුමා ඒකේ බොහොම ක්‍රියාකාරී සමාජිකයෙක් වුණා. ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා. ජනක්ද සිල්වා ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුතුමාගේ ප්‍රධානත්වයෙන්. මේ හරහා විශාල තොරතුරු ප්‍රමාණයක් එළියට ආවා ආණ්ඩුවේ නොසලකිල්ල පිළිබඳ ලිඛිත සාක්ෂි. ඒව පදනම් කරගෙන තමයි මූලික අයිතිවාසිකම් නඩු දැම්මේ. ඒක දැකලා දෝ කියලා මට හිතෙනවා. අපි මේ කාරණා අපි ඉල්ලුවේ තේරීම් කාරක සභාව. මොකද ජනාධිපතිවරයාගේ ස්වාධීනයයි කියන කොමිෂන් සභාව පිළිබඳ අපිට කිසිම විශ්වාසයක් නැහැ. අපි සාමාන්‍යයෙන් එතුමට තියෙනවා ඒකට කියන්නේ දැන් කියන්නේ කැලණි සග සින්ඩ්‍රෝම් කියලා. කැලණි සග සින්ඩ්‍රෝම්. කැලණි සග. ඔව් සග කියන්නේ සගේ අවිද්‍යාවනේ. කැලණි විශ්වවිද්‍යාලයේ කෙනෙකු පත් කරගන්න උවමනාවක් තියෙන දාගා. අපි දැක්කා විගණකාධිපති තනතුර වගේ අතිශයම ස්වාධීන විය යුතු අයට දෙපාර්තමේන්තුවේ වැඩිම සුදුසුකම් ලැබපු අය සිටියේදී තමන්ගේ කැලණි සගෙක් දාගන්න හැදුවා. දැන් විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ ලොකු ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරලා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඒ වගේම නම් පීඨාධිපති තනතුරට දෙපාර්තමේන්තු ප්‍රධානීන් නොවන අයටත් ඇදුම් කරන්න පුළුවන් කියලා වෙනස්. එතකොට ඒ හරහාත් මේ කැලණි සගයන්ට අවස්ථාවක් ලබා දීමේ එකත් කියලා කැලණියේ පව විරෝධයක් තියෙනවා. මේව කරන්න දෙන්න එපා. මේගොල්ලෝ 2029 මෙතුමා යයි ඊට පස්සේ මේක දේශපාලනීකරණය නොවිය යුතුයි කියන තැන විශ්වවිද්‍යාල ප්‍රජාව ඉන්නවා. එතකොට ඒ නිසා අපි ස්වාධීන ජනාධිපති කොමිෂන් සභාව කියන එක ගැන සාමාන්‍ය අපේ ලොකු බලවත් ආයතනයක්. ඊට වඩා මේ මොහොතේ අපි විශ්වාසය තියන්නේ තේරීම් කාරක සභාවේ. මොකද තේරීම් කාරක සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුත් ඉන්න නිසා අර ස්වාධීන යයි කියන කොමිෂන් සභාවලට වඩා වැඩි විශ්වාසයක් තියන්න පුළුවන්. එතකොට දැන් මේ ජනාධිපතිතුමාට මේ සාපරාධී විශ්වාසයේ කඩකිරීම කියන චෝදනාව ආකාර ගොඩකින් එනවා. පළවෙනිම දේ තමයි ඔබ දන්නවා ඔබ වාහනයක් එලවගෙන යද්දි පාරේ පොලිස් නිලධාරියෙක් අත දැම්ම කියමු කාකි සූට් එක ඇඳගෙන ඔබ නතර කරනවා.
ඇයි ඒ නතර කරන්නේ? විධානයක් එතන තියෙනවා. මෙතන කොයින්ද යාට බලයක් අපේ කාර් එක නතර කරන්න? පාරේ ඉඳන් මිනිහෙක් අත දැම්මපල හිඟන්නේ අත දැම්මට අපි නතර කරන්නේ නැහැනේ. ඇයි පොලිස් කාර්යයට විතරක් මේක නතර කරන්නේ? පොලිස් පිළදාරියා ගාව තමයි තියෙන්නේ ජනාධිපතිතුමාගේ විධායක බලය. අපි විධායක බලය දුන්නේ අපේ පරමාධිපත්‍ය බලයෙන් විධායක කියන බලය අපි දුන්නේ ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාට. ඒ ජනාධිපතිතුමාට දුන්න විධායක බලය තමයි ආනන්ද විජේපාල මහත්තයාට ගිහිල්ලා පොලිස්පතිට ගිහිල්ලා ගලාගෙන ඇවිල්ලා අර කොස්තාපල්වරයා දරන්නේ. ඒ නිසා තමයි අපි ඔහුගේ අනට කීකුරු වෙන්නේ. ග්‍රාම නිලධාරි මහත්තයා ඇවිල්ලා අපෙන් තොරතුරක් කිව්වා අපි දෙනවා. ඇයි ඒ? ජනාධිපතිතුමාගේ විධායක බලය තමයි ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේ ජාතික මට්ටමේ දැවැන්ත නොසලකිල්ලක් අසාර්ථක වීමක් රටක වුණාම යාන්ත්‍රණයේ ප්‍රධානියා ඉල්ලාස් වෙලා ඒ වක්කීම් බාර ගැනීම සම්ප්‍රදායක්. ඔබ දන්නවා ගිය වසරේ ස්පාඤ්ඤයේ තියෙනවා වැලෙන්සියා කියලා ස්වයං පාලන ප්‍රාන්තයක්. මේ ඒකේ ඉන්න ජනාධිපති කෙනෙක්. මට මතක විදිහට මාකෝස් මැලෙන්සි වගේ මට හරියට මතක නැහැ නම. ඔහු ගංවතුර අවස්ථාවේදී වෙලාවට SMS එක එව්වේ නැති නිසා තමයි විශාල පිරිසක් මිය ගියා. අපේ තරම් මිය ගියේ නෑ. මම හිතන්නේ 200 ගාණක් මිය ගියා. ඔහු වගකීම් බාර අරගෙන වගකීම් බාර අරගත්තා නේ. ඔහුත් අපේ එක්කෙනා වගේම වගකීම මාරු කරමින් මාස 3ක් 4ක් හිටියා. ඒ සමාජයේ ලොකු පීඩනයක් එල්ල වුන නිසා ඔබේ නොසලකිල්ල නිසා සිදු වුනේ රාජ්‍ය යාන්ත්‍රණයේ නොසලකිල්ල නිසා සිදු වුනේ කියලා. එතකොට චෝදනාවක් තිබුණා ගංවතුර මේව නැගගෙන එනකොට ඔහු පැය 3මාරක් ගංවතුරට සහන සැලසීමට රාජ්‍ය යාන්ත්‍රණය යොමු කිරීම පැත්තක තියලා රූමත් මාධ්‍යවේදිනියක් සමග පැය 3මාරක් දවල් කෑම කමින් ගත කළා කියන එක තමයි එතුමාට තිබ්බ ප්‍රධානම චෝදනාව. ඔව් ඔය අතරේ මට ඒ ජනාධිපතිතුමා නමත් මතක් වුණා. කාලෝස් මේසන්. එතකොට කාටවත් දැන් හොයලා බලතයි කියන්නේ. ඒ අපි කියමින් හිටියේ මේ රාජ්‍ය යාන්ත්‍රණේ බරපතල කඩාවැටීමක් වුණයි වගකීම ජනතාව විසින් වගකීම බාර දුන්නු කෙනා. ඔය ලේකම්වරු, ඇමතිවරු, අධ්‍යක්ෂක ජනරාල්වරු ඔය කවුද පත් කරගත්තේ? ජනාධිපතිතුමා. එතකොට අපි බලය දුන්නේ ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා දැන් ඔබ දන්නවා ඇති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මිලියන 100ක වන්දියක් ගෙවන්න උනානේ. චෝදනාව මොකද්ද? ඔහු දැනගෙන සිටියාද? නෑ. එහෙනම් නොසලකිල්ල උනේ කොහොමද? හරි මිනිස්සු හරි තැනට දැම්මේ නැහැ. ඔබ පත් කරු පොලිස්පති අසමත්, ඔබ පත් කරු ආරක්ෂක ලේකම් අසමත්, ඔබ පත් කරු බුද්ධ්‍යංශ ප්‍රධානියා අසමත්. එහෙනම් ඔබ වකිය යුතුයි හරි මිනිස්සු ඔබේ නොසලකිල්ල නිසා තමයි වැරදි මිනිස්සු අර පුටුවල වාඩි වුණේ කියලා එතුමාට තමයි ලොකුම දඩේ ගැහුවේ. ඒතර අපේ කාලොස් මේසන් උදාහරණේ තියෙන ස්පාඤ්ඤේ මෛත්‍රීපාල සිරිසේන උදාහරණේ තියෙනවා ශ්‍රී ලංකාවේ. ඒ නිසා යාන්ත්‍රණයේ ප්‍රධානියා විදියට තනතුරු වලට පුද්ගලයන් පත් කළ පුද්ගලයා විදියට ජනාධිපතිතුමාට වක්කීම වෙනවා පළවෙනි එක. දෙවෙනි එක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මේ දෙකම තියෙන්නේ විෂය භාර ඇමතිවරයා කවුද? ජනාධිපතිවරයා. විෂය භාර ඇමතිවරයා විදියට ඇවිල්ලා තියෙන තාපෝ ඉස්සන අපේ හිටියා ආපදා කළමනාකරණ අමාත්‍ය එච්.එම්. ෆෞසි ඇමතුමා, මහින්ද සමරසිංහ ඇමතුමා, දීමු ජයරත්න අගමැතිතුමාම දරලා තියෙනවා. හැබැයි මෙතන කෙලිම විෂය භාර ඇමතිත් ජනාධිපති. එහෙනම් දෙවෙනි වටේ විෂය භාර අමාත්‍යවරයා විදියට නැත්නම් ජනාධිපතිතුමාට කියත හැකි නෑ මේක වක්කීම් භාරගත යුත්තේ විෂය භාර අමාත්‍යවරයා වසන්ත සමරසිංහ විෂය භාර ඔයා ඉවත් වෙන්න වක්කීම් භාර අර ජනාධිපතිතුමා ඔළුව බේරගන්න තිබුණා. නමුත් මෙතන විෂය භාර අමාත්‍යවරයා ජනාධිපතිවරයා. ඒ නිසා උට කිසිම මම හිතන්නේ නෑ තේරීම් කාරක සභාව පත් කිරීමට ප්‍රතික්ෂේප කිරීමෙන් පේන්නේ මෙහි ඇත්ත එළි වෙනවට මේ අය අකමැති. හැබැයි මේ ආණ්ඩුව 2029 අනිවාර්යෙන් පෙරලෙනවා. සෝන් ලක්ෂණ හොඳටම පහළ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මහා නොසලකිල්ලට පාස්කු ප්‍රහාරයට වඩා නොසලකිල්ලේ බරපතලකම වැඩි. ඇයි? ජාත්‍යන්තර මාධ්‍ය ඒ වගේම ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එයයි කියනවා අවසාන දින දෙකේදී මුලින්ම පැය 6න් 6ට 25 වෙනිදා ඉඳන් පැය 6න් 6ට
ඊළඟට 3න් 3ට ලංකා ආණ්ඩුව දැනුවත් කරා කියලා. එතකොට ඒ නොසලකිල්ලට අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාට ඇතුළු වක්කීතු සියලුම දෙනාට දඬුවම් නොකළොත් ඉදිරියේදීත් මෙවැනි නොසලකිල්ල වල සිදු වෙනවා. මේ ගැන විවිධ න්‍යායයන් තියෙනවා. එකක් කියනවා මේ ආණ්ඩුව ගල් අඟුරු මිලදී අරගෙන නැහැ. ඒ නිසා ඒතර ගල් අඟුරු ටෙන්ඩර් ලොකු ප්‍රශ්නයක් ආවනේ. ඒ නිසා ජලය ඉවත් කරලා හදිසියෙ ගල් අඟුරු ජලයයි දෙකම නැති වුණොත් විදුලි අර්බුදයේ රට තල්ලු වෙලා ගෝඨාභය ජනාධිපතිතුමාට ඇතිවෙච්ච අර්බුදය ඇති වේවි කියන බයට නිලධාරීන් විසින් ලබා දුන්නු ජලය ඉවත් කිරීමට දුන්නු උපදේශය නොසලකා හැරියයි කියලා කතාවක් තියෙනවා. ඒක න්‍යායක්. ඊළඟට නිලධාරී වෙන්න මේ තීන්දුව ගන්නේ නිලධාරීන් බය වුණා තීන්දුව ගන්න. මොකද ජල සම්පත නාස්ති කරාය කියලා අල්ලස් කොමිසමෙන් ඇවිල්ලා දූෂණ චෝදනාව කෙල්ල කරලා හිරේ දායි. ඔබ දන්නවා අද රජයේ සේවකයාගේ ආදර්ශ පාඩේ වෙලා තියෙන්නේ more work more trouble, less work less trouble, no work no trouble. වැඩි වැඩ වැඩි ලෙඩ, අඩු වැඩ අඩු ලෙඩ. වැඩ නොකළොත් ලෙඩක් නැහැ. හැබැයි මාසේ අන්තිමට පඩි හම්බ වෙනවා. ඉතින් මේ නිසාද රාජ්‍ය යාන්ත්‍රණය අර වෙනදා වගේ නිලධාරී අවදානමක් අරන් වගකීමක් අරන් තීන්දුව ගන්නෙ නැහැ. නිලධාරීන් මේක උඩට තල්ලු කරනවා. ඔබ ගිහලා ඇමතුමා ගාවට ගිහිල්ලා තියෙන්නේ නැති ඇමතුමා ජලාශ අරින්දෝ නෝරින්දෝ කියලා තීරණය කරන අතර ජලාශ පිරලා ඉබේරුණා. දැන් කොත්මලේ ප්‍රශ්නේ කලින් ඇරියේ නැහැ. ජලාශේ සකස් කර තිබෙන්නෙම ජලාශයේ පීඩනය ජලය එකතු වුණා. ඔබ දන්නවා ඒ ස්වයංක්‍රීය වෙරෙන්න බැම්මට පීඩනයක් කෙල්ලනේ පීඩනය මනිමින් එක්තරා තැනකට ආවට පස්සේ ඉබේරෙනවා. එතකොට මේ ඉබේරිලා තමයි එකපාරට මහා ජල කඳක් පිට වුණේ. ඒක ක්‍රමානුකූලව අරින්න කටයුතු කරේ නැහැ. ඒතර මේ ආණ්ඩුවට නිශ්චිතව මේ අර්බුදෙත් අවස්ථා 3ක ආණ්ඩුවේ නොසලකිල්ල තියෙනවා. පළවෙනි එක තමයි ඔබත් එක්ක කතා කරා වගේ කලින් දැනුම් දීම උනාට කලින් ගත යුතු පියවර ගත්තේ නැහැ. මොනවද පියවර? මේ ඇයට තිබ්බා මේ ජල ප්‍රමාණය ඔබ දන්නවා 25 වෙනිදා BBC වෙද මම S2කින් ඇහුවා YouTube නාලිකාවේ අනිවාර්යයෙන් මිලිමීටර් 300ට වැඩි බොහෝ විට මිලිමීටර් 500ට වැඩි මහා වර්ෂාවක් ලංකාවට ඇදගෙන වැටෙන්න නියමිතයි කියලා. එයයි චන්ද්‍රිකා ඡායාරූපවල මේ සුලිය පෙන්වමින් ලංකාවට පොඩ්ඩක් ඈතින් ඒතර සුලිය හැදෙනවා පෙන්වමින් තමයි කතා කරන්නේ. එතකොට මේ ජලාශය අපි දැන් ඔබ දන්නවා ජල ඉංජිනේරුවන්ට නැත්නම් ජල විශේෂඥ හයිඩ්‍රොලොජිස්ට් කියන්නේ මේ අයට ගණන් හදන්න පුළුවන් මිලිමීටර් 300ක් 500ක් වගේ වර්ෂාවක් එනවා නම් කොච්චර වතුර ධාරිතාවක් එක එක ජලාශයට එනවද? ඒ ප්‍රමාණය රඳව ගන්න අවශ්‍ය කරන ඉඩ ක්‍රමානුකූලව අර ජලයේ බස්සලා හදාගන්න තිබ්බ කරේ නැහැ. ඒ වගේම හමුදාව යොදලා ඇල මාර්ග ටික පිරිසුදු කරන්න තිබ්බා. එහෙම පිරිසුදු කරලා තිබුණා නම් ගලපු ජලය ගෙවල් යට වෙන අඩි 10 12 ගෙවල් යට වෙනව වෙනුවට පහසුවෙන් ගලාගෙන යන්න තිබ්බ පහලට. කරේ නැහැ. 3 පළාත් පාලන ආයතන වලට කියන්න තිබ්බා තමන්ගේ සියලු අවහිර වී තියෙන කාණු පද්ධතිය සුද්ධ කරන්න. එහෙම නිවේදනයක් කවදා ආණ්ඩුවේ ආවේ නැහැ. එතකොට ජාතික ආපදා කළමනාකරණ සභාව හදලවත් නැහැ. මම දන්න තරමින් අදටත් ලේකම්වරයෙක් නැහැ. අදටත් විපක්ෂයෙන් පත් කරන්න ඕනේ മന്ത്രിවරු 5 දෙනා පත් කළා. මේ ආපදාවකදී අපේ ස්වභාවය තමයි ඔබ දන්නවා අපේ රටේ හැටි. මහා වෛරයක් තිබුණත් මගේ ගෙදර මලගයක් නම් දූගෙන ඇවිල්ලා මොකද වෙන්න ඕන කියලා අර මරාගෙන මැරෙන්න කතා කරපු කට්ටිය. තොට හෙන හතවෙදියෙන් කිව්ව එක දූගෙන ඇවිල්ලා කෑම ටික හදනවා ලෙඩ අවුස්සන්. ගෙදර ලෙඩෙක් නම් ලෙඩ අවුස්සගෙන ඒගොල්ලන්ගේ වාහනේ දාගෙන ඉස්පිරිතාලට දුවනවා. අපේ සංස්කෘතිය. ඒ සංස්කෘතියට ගැලපෙන්න තමයි ජාතික ආපදා කළමනාකරණ සභාව හදලා තියෙන්නේ. ආණ්ඩුවයි සමස්ත විපක්ෂය. විපක්ෂ නායකතුමා නියෝජනය කරනවා එක පැත්තකින්. විපක්ෂ නායකතුමාගේ නියෝජනයේ නොවන පක්ෂ නියෝජනය කරන්න තව 5 දෙනෙක් දීලා තියෙනවා. එතකොට මේක තමයි ජාතික යාන්ත්‍රණය. සමස්ත ජාතිය මාලිමාව විතරක් නෙවෙයි එතන ඉන්නේ. ඒ යාන්ත්‍රණේ ක්‍රියාත්මක කළේ නැහැ. ඊළඟට අපිට තිබුණා දැන් ඔය මම කොළොන්නාව කඩුවෙල හෝමාගම ඊළඟට අපේ ගම්පා දිස්ත්‍රික්කය ඔය බියගම වගේ පැතිවල කැලණියේ ඇහුවම දැන් කලින් අනතුරු ඇඟවීම් කරලා තිබුණානේ. ඇයි ගෙවල් වලින් ගියේ නැත්තේ?
සාධාරණ කොහේ යන්නද ඇමතිතුමා එමන් කියන්නේ තාම අපේ නොමිති වුණත් කියන්නේ ඇමතිතුමානේ කොහේ යන්නද මේ අපි දවස් දෙක තුනක් වන්දනා ගමනක් ගියාම හතර වටේම ගෙවල් වල කට්ටිය ඉඳිදී තොරු අපේ ගෙදරට එනවා මේ ගේ කියන්නේ අපි උපන්දා සිට හම්බ කරපු සියල්ල තියෙන තැන හැබැයි ඇඳිරි නීතිය දාලා හමුදාව යෙදුවා නම් හොරුන්ට එන්න බෑ කියන සහතිකයේ තියෙන නිසා මිනිස්සු බය නැතුව ගෙවල් අත්හැරලා යනවා. ඉතින් ඇඳිරි නීතිය පනවල හමුදාව යෙදුවා නම් ජනතාව ශනිකව ඉවත් වෙනවා. දැන් මේ නාය යන ප්‍රදේශ කියලා NBRO හඳුනගෙන තියෙනවා. දැන් මහා වැස්සක් එනවා. රූපවාහිනිය පෙන්නනවා. මිනිස්සු එහෙමයි කියලා හදාගත්ත ගේ දාලා යන්නේ නැහැ. ඒකට අවශ්‍ය පසුබිම ආණ්ඩුව හදන්න. ඉතින් මෙවැනි අපි අඳුනගත්ත ආණ්ඩුවේ නොසලකා හැරීම් 14ක්. ඒක ඉදිරියේදී අපරාධ නඩුවකදී ආණ්ඩුවට දකින්න ලැබෙයි. නමුත් ආණ්ඩුව දැන් තේරීම්කාරක සභාවක් දුන්නේ නැත්නම් ඒත් ඒ නීතිමය ක්‍රියාමාර්ගය ඉස්සරහට යනවා. ඒ මුලත් අපිට මේක ප්‍රමාද කරන්න වේ තොරතුරු ටික හොයාගන්න අර තේරීම්කාරක සභාවක වගේ ප්‍රසිද්ධ වෙන්නේ නැහනේ නිල ලිපි ලේඛන. ඉතින් මේ සඳහා ලිපි තොරතුරු නැති වුණොත් මූලික අයිතිවාසිකම් නඩුවක මාසයයි කියන්නේ දැනගෙන මාසයයි. තොරතුරු ආණ්ඩුව බලාත්කාරයෙන් රඳවගෙන ඉන්නවනම් ආණ්ඩුව පෙරළුණාට පස්සේ අපි මූලික අයිතිවාසිකම් නඩුව දාසයි. විශේෂයෙන් මේ අපරාධ නඩුවට එහෙම කාලේ බාධාවක් නැහැ. ඒ නිසා කොහොමත් මේ නඩුව දාන දවස අපිට දැම්ම කියන්න බෑ. අපිට තොරතුරු පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. රාජ්‍ය ආයතන වලින් මේ තොරතුරු එන්න ඕනේ. ආණ්ඩුව පෙරළුණාට පස්සේ හරි අනිවාර්යයෙන් නඩුව නම් දාන්න. ඒ කියන්නේ නිශ්චිතවම මේ නඩුවට මුණ දෙන්න සිද්ධ වෙනවා. ජනාධිපතිවරයාට උපරිම දඬුවම වසර 5යි. සාපරාධී නොසලකිල්ලට. එතකොට මේක 600 ගණන් මැරලා ඉඳ උපරිම දඬුවම ලබා දෙන්නත් සිද්ධ වෙනවා. ජනාධිපතිතුමා තමයි නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් පුද්ගලයා. ඊට අමතරව මං හිතන්නේ අපිට ඊළඟ ආණ්ඩුව කරේ තේරීම්කාරක සභාවක් දාද්දී නිලධාරීන්ගෙන් දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කරන අපි තොරතුරු දුන්නා. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානට. එතනත් ඉන්නවා මොකද හමුදා සාමූහිකේ මාලිමා හමුදා සාමූහිකේ කතා පවත්වපු මහත්තයෙක් ඉන්නේ. කතාවට නම් දක්ෂයෝ. ඉතින් ක්‍රියාවට කොහොමද කියන එක පෙන්වන්න එතුමන්ට බැරි වුණා පෞගේ අවස්ථාවේ. ඔය පළවෙනි එක අනතුරු මගහැර ගන්න පෙරගත යුතු පියවර නොගැනීම. දෙක අනතුරු ආවම පළාතේ සෙනගට මේ Facebook එකේ දාලා හරියන්නේ නැහැ. ගිහම ආරක්ෂිත ස්ථානට යන ආරක්ෂක ස්ථානේ හදන්නේ කවුද? ආණ්ඩුව. සාමාන්‍ය වෙනදා ඔය ගම් වතුර ආවම ප්‍රාදේශ සභා මන්ත්‍රී තමයි ගමේ මිනිස්සු ග්‍රාම නිලධාරීලාත් අල්ලගෙන ඉස්කෝලයක් කරලා ප්‍රින්සිපල්ට කතා කරලා ඉස්කෝලේ අරිනවා. එතනට කට්ටිය ගිහින් දානවා ගමේ තියෙන ප්‍රධාන ව්‍යාපාරිකයන්ට කතා කරලා කෑම බීම ගෙනලා අර മന്ത്രി ග්‍රාම නිලධාරීලු එකතු වෙලා තමයි කෑම ටික උයන වැඩේ බෙදන වැඩේ ගෙවල් වල තියෙන පරණ ඇඳුම් ගෙනල්ලා අර ගෙවල් වලින් පන්සලට පාසලට ආපු කට්ටියට ලබා දෙනවා. වාසනාවට අපේ අර පන්සල් කේන්ද්‍රීය ස්වේච්ඡා ජාලයක් ඕනම මේ වගේ තැනක ක්‍රියාත්මක වන නිසා මේ රටේ ජනතාව බඩගින්නේ මලේ නැහැ. දුක් විඳින්නේ නැහැ. දුක් විඳා මම කියන්නේ අර මේ ආණ්ඩුවේ නොසලකිල්ලේ ප්‍රමාණයට දුක් විඳින්නේ නැහැ. මේ පළවෙනි එක අනතුරු නොසලකා හැරිය දෙවෙනි එක සහන සඳහා මන්දගාමී ප්‍රතිචාරයක් ආවා. නමුත් දැන් ඒ ටික කරගෙන යනවා පාරවල් අපි දකිනවා පාරවල් හදලා විවෘත කරනවා දැන් දුම්රිය මාර්ගය මම දැන් තුන්වෙනි කොටස අපි කතා කරේ මුදාගෙන පළවෙනි කොටසේදී මේකේ හානිය අවම කිරීමට අවශ්‍ය පියවර ගත්තේ නැහැ. දෙවෙනි කොටසේදී සහන දෙද්දී කැම ටික දෙන්න මේ ටික ඇඳුම් සහන මධ්‍යස්ථාන හදන්න ඒකට ඔවුන්ට තියෙන ප්‍රශ්නය ඇත්තටම ජනතාවට පොඩි වරදක් තියෙනවා. මේ අය ජීවිතේට අත්දැකීමක් නැහැනේ. දැන් අපි ආණ්ඩු පක්ෂයේ മന്ത്രി විදියට සම්බන්ධීකරණ කමිටු සභාපති විදියට පළවෙනි අධ්‍යක්ෂකේ മന്ത്രി කෙනෙක් ගන්න. ඊළඟට නියෝජ්‍ය ඇමති කෙනෙක් රාජ්‍ය ඇමති කෙනෙක් වෙලා ඇමති කෙනෙක් වෙලා සභානායක අගමැති විපක්ෂ නායක තනතුරු දාලා තමයි ජනාධිපති පුටුව වාඩි වෙන්නේ. ඒතර අවුරුදු 25ක විතර අධ්‍යක්ීමක් තිබෙනවා. මේ අයට කාටවත් මේ අධ්‍යක්ීම නැහැ. ඒ නිසා මම දැක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රත්නපුරේ Facebook එකේ දාලා තිබ්බා වහාම ආරක්ෂිත ස්ථානයකට යන්න. වෙනදා ආරක්ෂිත ස්ථානේ හදන්නේ යා. හදලා කියනවා මෙන්න මෙතනට එන්න. ඉතින් උතනයි වෙනස. 3 ප්‍රතිසංස්කරණය. පාරවල් හැදෙනවා. හැදෙනවට වඩා ලොකු සද්දයක් මාධ්‍යවල දානවා. හදන ඒවා අර වැලි කොට්ට දාලා හදලා දෙවෙනි පාර ගම් වතුරේදී ආයි යනවා. ඉතින් කොහොම නමුත් ප්‍රතිසංස්කරණ සඳහා මුලින්ම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කිව්වා
ඩොලර් බිලියන 6ක් 7ක් යයි කියලා ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්තයා. දැන් ලෝක බැංකුව කියලා තියෙනවා ඩොලර් බිලියන 4.2ක් කියලා. හැබැයි ඔබට පේනවාද විදේශ ආධාර එහෙම ලැබෙන්නේ නැහැ නේ. දැන් අපි මුලින්ම ලැබුණේ සහන මෙහෙයුම් සහන ආධාර. ඒ කියන්නේ උපකරණ ගේනවා ගුවන් යාන හෙලිකොප්ටර් ගේනවා විපතරපත් කට්ටිය මුදා ගන්න. යට වෙලා ඉන්න කට්ටිය බේර ගන්න. ජලයෙන් වට වෙලා ඉන්න කට්ටිය ගේන්න. ඊළඟට ඇඳුම් කෑම බීම බෙහෙත්. ඒ තමයි සහන ආධාර. සහන ආධාර. රිලීෆ් ඒඩ්ස්. සිංහලෙන් ඉංග්‍රීසියෙන් කිව්වොත්. ඊළඟට එනවා රීකන්ස්ට්‍රක්ෂන් එක. ඒ කියන්නේ ප්‍රතිසංස්කරණය සහ පුනරුත්ථාපනය. මේ ආණ්ඩුව අපි පිවිතුරු හෙළවුරුම ඉදිරිපත් කරපු යෝජනාවලිය අපි යෝජනා කරලා තියෙනවා මේ මනෝ උපදේශන ලේකම් කාර්යාලයක් පිහිටවන්න. අර අපේ බුදුන් දවස පටාචාරාවගේ කතාව කී දෙනෙකුට වෙලාද? පවුලේ සීළු දෙනාම මේ ගිහිල්ලා. ගෙදර නාය ගිහිල්ලා. Tamanට තිබ්බ එකම ආදාය මාර්ගයේ ව්‍යාපාරික ස්ථානේ සම්පූර්ණයෙන්ම යට වෙලා වතුරට. දැන් පටාචාරට වගේ පිස්සු නොහෙදුනොත්නේ පුදුමේ. මේ ආණ්ඩුව කිසිම පියවරක් අදවනුතුරු අරන් තියනවාද ඒ බිඳුණු සිත් සුවපත් කරන්න. බිඳුරු පාලම් හදනවා වගේම කැඩුණු පාර හදනවා වගේම කැඩුණු බිඳුණු හිත් ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ඒ පිළිබඳ මෙලෝ හසරක අවබෝධයක් මේ ආණ්ඩුවට නැහැ. අපි අපේ යෝජනාවලිය ඉදිරිපත් කරා. උද්දච්චයිනේ. විපක්ෂ යෝජනා අපිට ඕනේ නැහැ. අපිට මතකයි කාටද යොමු කරේ ජනාධිපතිතුමාට. ලිඛිතව ලියාපදිංචි තැපැහැලෙන් ඒ නිසා හම්බුන්නේ නැහැ කියන්න බෑ. යන්න ඕනි ඉහළම තැනට අපි යොමු කරලා තියෙනවා. කිසිම ප්‍රතිචාරයක් නැහැ. මේ දක්වා කිසිම ප්‍රතිචාරයක් මම චන්ද්‍රිකා ජනාධිපතිතුමී, මහින්ද ජනාධිපතිතුමා, ඊළඟට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, ගෝඨාභය ජනාධිපතිතුමා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා 5 දෙනෙක් එක මීට කලින් වැඩ කරලා තියෙනවා. අපි විපක්ෂේ. අපි හැබැයි අදහසක් මාධ්‍යවල කිව්වම මේ ලිඛිතව යවලා නෙවෙයි මාධ්‍යවල කිව්වම චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ ඉඳන් රනිල් ජනාධිපතිතුමා වෙනකම් සියලුම දෙනා අපිට අහුම්කම් දීලා තියෙනවා. ඔබට මම අවසාන උදාහරණයක් කියන්න. ඔබට මතකද මේ ආර්ථික අර්බුදය නිසා උසස් පෙළ විභාගේ කල් දාන්න කිව්වම එවකට හිටිය අධ්‍යාපන ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වා එක දවසකින් කල් දාන්නේ කියලා. මට ඊට පස්සේ දරුවෝ වගේක් ඇවිල්ලා කතා කරා. මම ඒ පාරේ අයට පොරොන්දු වුණා මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න. මම මාධ්‍ය හමුවක් තියලා මෙතන මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙනවා කියලා කලින් අවුරුදු තිබ්බ ප්‍රතිඵල පැමිණීමයි ඊළඟ විභාගයේ පැවැත්වීමයි අතර තියෙන කාලපරාසය අර පළවෙනි පාර අසමත් වෙච්ච දරුවට සූදානම් වෙන මාස 3කට වැඩි තිබ්බා. ඒ පාර තිබ්බේ නෑ 2023. මම මේ ගණන් හදලා පෙන්නලා මෙතන පැහැදිලි ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12ක වගන්ති කඩ වෙලා නිසා මූලික අයිතිවාසිකම් නඩුවක් දානවා කිව්වා. මට රෑ 8ට විතර ජනාධිපතිතුමා කතා කරලා උදය මම වාගේ ප්‍රෙස් එක නිවුස් වල දැක්කා. ඊට පස්සේ මම සම්පූර්ණ ප්‍රෙස් එක ගෙනල්ලා ඇහුවා. ඔයා හරි. ඒතර මූලික අයිතිවාසිකම් නඩුවකට අවස්ථාව තියෙනවා. මම ඔයා නැබැයි නඩු දාන්න ඕනේ නැහැ. මම දැන් ඇමතුමාට කියනවා ඔයාට කතා කරන්න කියලා. ඔයා අවශ්‍ය විදිහට ඇමතුමත් එක්ක කතා කරගෙන යා කල් දා ගැනීම කරගන්න මම ඇමතුමාට උපදෙස් දුන්නා. අනිවාර්යෙන් කල් දෙමිය යුතුයි. ඔන්න විනාඩි 10ක් විතර ඇද්දි ඇමතුමත් කතා කරලා විභාගේ කල් දාලා දුන්නා. එතකොට අපි කියන දේ සාධනීය නම් මම විපක්ෂයේ മന്ത്രി කෙනෙක් මට ඒකට ලකුණු ලැබෙයි. ඒ වගේ කුහක උන්නේ ආණ්ඩු. ඇත්තම ආණ්ඩුවේ ප්‍රශ්නයක් විපක්ෂ කෙනෙක් විසඳලා දෙනවනේ ඒක ආණ්ඩුවට හොඳක් මිසක් නරකක් නෑනේ. නමුත් මේ ආණ්ඩුව කිසිම විදියකට විපක්ෂයට සවන් දීමක් කරන්නේ නැහැ. ඒක මේ ආණ්ඩුවේ ඔබ දන්නවා ලෝකයේ ආපදාවලදී දැන් චර්චිල්ගේ යුද ආණ්ඩුව මුළු ආණ්ඩුවම මුළු පක්ෂ විපක්ෂ ભેදකින් තොරව හැමෝම හිටියානේ. දැන් ඔබ දන්නවා ඇති ඉන්දියාවේ කිගාලි ප්‍රදේශයට පාකිස්තානය ආක්‍රමණය කරාම පාකිස්තානයට පහර දිය යුතුද නැද්ද 1998 දී. සාකච්ඡා කරන්න ආරක්ෂක මණ්ඩලය කැඳවුවම එතකොට අතල් බිජාර් වල්ජ්පායි අගමැතිතුමා විපක්ෂ නායිකා සෝනියා ගාන්ධි මැතිණියට කියනවා ඔබත් කෙනෙක්ව නම් කරන්න. ජේ ඩික්සිට් ලංකාවේ හිටපු මහා කොමසාරිස්වරයා තමයි විපක්ෂයෙන් නම් කරේ. ඇවිල්ලා ජාතියක් විදිහට තීන්දුව ගත්ත අර්බුදයේදී අවාසනාවට ජාතියක් විදිහට හිතන්න පක්ෂ ભેදයෙන් පක්ෂ වලට උඩින් හිතන්න මේ ආණ්ඩුවට බෑ. ඒ මානසිකත්වේ නෑ. අපි දැන්
ඒ ජාතික ප්‍රශ්නකින් ටිකක් ප්‍රාදේශීය මේක ප්‍රාදේශීය කුවට ප්‍රාදේශීය මත මේක ජාතික මට්ටමේ ප්‍රශ්නයක් වගේ තමයි. දැන් ආණ්ඩුව පළාත් පාලන ආයතන ගණනාවක බලය ගත්තා බහුතරයක් නැති වුණත්. ප්‍රධානම එකක් තමයි කොළඹ නගර සභාව. මම දැන් කොළඹ ඒක ගැන ලොකු තිබුණානේ මතයක් තිබුණා මේක ගත්ත විදිය ගැන. ඒතර දැන් අයවැය ආණ්ඩුව පැරදිලා තියෙනවා ඒකාබද්ධ විපක්ෂයේ දිනලා තියෙනවා. හැබැයි ඒකාබද්ධ ඒ විපක්ෂෙත් ඒ වගේ සෙල්ලමක්ම නේද මෙතනදි කරලා තියෙනවා වගේ තියෙන්නේ. සහ මේකෙන් ඇත්තටම මිනිස්සුන්ට ඇති වෙන සෙතක් තියනවාද මේ දේශපාලන ගේම් එකක්. දැන් ආණ්ඩුව කරපු දෙයට විපක්ෂය උත්තරයක් දුන්නා වගේ එකක් තියෙනවා. ඇත්තෙන්ම එහෙමම නෑ. එතන ඊට වඩා වෙනස් දෙයක් තියෙනවා. මොකද්ද? මේ හරහා ඇත්තෙන්ම මුලින්ම කියන්න ඕනේ මේකේ නීතිමය බලපෑම ජනතාවට හානිය සිද්ධ වෙන්නේ නැහැ. පළාත් පාලන නීතිය කියන්නේ පළවෙනි වසර දෙක තුලදී අයවැය පරාජයටපත් වුණොත් අයවැය නැවත වතාවක් අවශ්‍ය සංශෝධන කරලා ඉදිරිපත් කළේ. සතියක් වගේ ඇතුළත නේද? ඊට පස්සෙත් අයවැය පරාජයටපත් වුණොත් අයවැය සම්මත වුණාසේ සලකා කටයුතු කරගෙන යයි හැකියි. එහෙනම් මේ තුලින් ජනතා සේවා සැපයීමට කිසිම බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. දෙක පළාත් පාලන ආයතනයේ බලය බිඳ වැටීම සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඔබ දැන් ප්‍රශ්න කරන්න පුළුවන් මොන බම්බුවටද ඔය රට පුරාම පළාත් පාලන ආයතන ඔව් සමහර අය මම දැක්ක මේ කොළඹ සිද්ධිය සම්බන්ධයෙන් මේ අනිත් ආයතන සම්බන්ධයෙන් මේක මතුන්නේ නැහැ. කොළඹ සිද්ධිය සම්බන්ධයෙන් කියලා දෙන්නා නගරාධිපතිනට රේව විශ්වාස භංගයක් ගේන්න පුළුවන් කියලා. නමුත් එහෙම අවස්ථාවකුත් නැහැ. පළවෙනි වසර දෙක තුලදී නගරාධිපතිවරියට එම ඉවත් කරන්න බෑ. අයවැය ඒ මොකද පාලනයේ ස්ථාවරභාවයක් ඇති කිරීම තමයි විධිවිධානයේ දාලා තියෙන්නේ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි දන්නවා අපි ඔකට කිව්වේ සාරාංගිකා මෙහෙයුම කියලා. ලපැත්තියක් හිටියනේ. ජනාධිපතිතුමා ප්‍රසිද්ධයිනේ ලපේට. ඒකෙන් තව ලපයක් ඇති කාන්තාවක් හිටියා පළාත් පාලන කොමසාරිස් විදියට. සාරාංගිකා නෝනා. සාරාංගිකා නෝනා පාවිච්චි කළා මොකද්ද කරේ? අතිශයින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක් කරා. ආණ්ඩුව හිරිකිතයක් නැතුව. කියන්නේ ගණිකාවකට පමණයි සමාන කළ හැකි. නිදාගන්නේ සමන ගණිකාවක් වුණාම කාත් එක නිදාගන්න කියන එක තෝරා ගැනීමක් නැහැනේ. තමන්ව පාරදී තෝරගන්න කවුණු කෙනෙක් එක්ක යන්න වෙනවා. අන්න ඒ වගේ මේ ආණ්ඩුව සියලුම දේශපාලන පක්ෂ අර පිල්ලයන් හිටපු ඇමතුමා තාම මේ ආණ්ඩුව රක්ෂිත බන්ධනාගාරගත කරලා TN එකට විරුද්ධව පිල්ලයන් ඇමතුමාගේ VP පක්ෂයත් සමග හවුල් ආණ්ඩුව හදලා තියෙනවා නැගෙනහිර පළාතේ. එතකොට හවුල් පාලන හදලා තියෙනවා නැගෙනහිර පළාතේ. එතකොට මේ කරේ මොකද්ද? පළවෙනි දේ තමයි කිසිම ප්‍රතිපත්තියක් නැතුව හුදෙක් බලය සඳහා තනතුරු මුදල් වරදාන වරප්‍රසාද පොරොන්දු වෙමින් අල්ලස් ලබා දෙමි දූෂණයට එරෙහිව පැමිණි ආණ්ඩුව තමන්ගේ බලය ගිලින බව තේරෙන පළවෙනි අවස්ථාවේම අල්ලස් දෙමින් විපක්ෂයේ മന്ത്രിවරුන්ට සභාවවල පිටවන්න අවශ්‍ය වාතාවරණය ගත්තා. අල්ලස් ගත්තත් සමහර තැන්වල තර්ජන කරා. ඔබට මතක ඇති ගෙවල් වලට වෙඩි තිබ්බා. එතකොට තර්ජනයෙන් සහ අල්ලස් අර උදාහරණ මනෝවිද්‍යාව න්‍යායක් තියෙනවා carrot and stick. එක පැත්තකින් ඔබට පොළඹවා ගැනීමට කැරට් අලේ දික් කරනවා. සතා අර බූරුවව ගෙනියන්නේ එහෙමනේ. බූරුවා ඉස්සරහින් කැරට් අලේ ඇල්ලුවම කැරට් අලේ කණ්ඩ බූරුවා ඉස්සරහට යනවා. එහෙම යන්නේ නැති කාට කෙවිතෙන් තලනවා. ඒක තමයි carrot and stick theory කියලා කියන්නේ. ඒකමයි පාවිච්චි කරේ. මුලින්ම වරදාන වරප්‍රසාද දුන්නා. ඒක බාර ගන්න නැති අයට මරණ තර්ජන පවා කරා වෙඩි තෙබීම් පවා කළා. අදටත් മന്ത്രിවරුන් ගන්නවට එහෙම තර්ජන තිබෙනවා. එතකොට ඒක පළවෙනි ජරා වැඩි. මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදයේ යටපත් කරලා අල්ලසට තර්ජනයේට മന്ത്രിවරු සභාවේ බලය රැක ගැනීමට උත්සාහ කිරීම. දෙක ඊටත් වඩා භයානකයි. රජයේ නිලධාරණීකට මොනවා පොරොන්දුනද අපි දන්නේ අනාගතේ අමාත්‍යාංශ ලේකම් ධූරයක් මධ්‍යම ආණ්ඩුවේ තනතුරක් මොකක් හරි දෙයක් පොරොන්දු වෙන්න ඇති. නැත්තම් ලැජ්ජ නැතුව එහෙම හැසිරෙන්නේ නැහැ නිලධාරීන්. ඒ පළාත් පාලන කොමසාරිස්වරයා ලවා කිව්වා ඡන්දය රහස් ඡන්දයක් බවට පත් කරන්න ඕනේ.
ඔබ දන්නවා മന്ത്രിවරුන්ට එහෙම කරන්න දෙන්න නරකයි. ඇයි? മന്ത്രിවරයා කියන්නේ ඔබේ මගේ නියෝජිතයා. අපි ඡන්දෙ දුන්න മന്ത്രിවරයා සභාවේ හැසිරෙන ආකාරයේ දිහා බලලා තමයි අපි ඊළඟ මැතිවරණයේදී තීරණය කරන්නේ අපිව අපි මේ മന്ത്രിවරයාව නගර සභාවට යවනවද නැද්ද? ඉතින් മന്ത്രിතුමා මේ පළාත් පාලන ආයතනයේ බලය පිටවද්දී මේ මාලිමා ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දෙන්න දුන්නු අය බලාපොරොත්තු වුණා මාලිමාව පරාජය වෙයි. හැබැයි මගේ മന്ത്രിවරයා මාලිමාවට පක්ෂව ඡන්දෙ දුන්නද මම ඡන්දෙ දුන්නේ මාලිමාවට එරෙහිව. ඒතර මගේ മന്ത്രിවරයා ඡන්දෙ දෙන්නේ ආණ්ඩුවට පක්ෂවද එරෙහිවද කියලා දැනගන්න මට අයිතියක් තියෙනවා. ඒ අයිතිය තමයි උදුරගත්තේ. ප්‍රජාතන්ත්‍රවාදී එක පැත්තක් දූෂණයක් කරා අනිත් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී යටපත් කරා. ඒතකොට එදා මේක කරා කියද්දි නෑ කියන එක කිව්වා ආණ්ඩුවට. එදා ඕගොල්ලෝ අල්ලසෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදයේ යටපත් කිරීමෙන් පමණයි දින්නේ කියන පණිවිඩය තමයි අද මේ අපි රට දෙන්නේ. ඇයි? රහස් ඡන්දයේදී ආණ්ඩුවත් එක්ක හිටිය අය එලිපිට ඡන්දයේදී ආණ්ඩුවට විරුද්ධව දෙනවා. ඔච්චරයි වෙනස තියෙන්නේ. අර මිනිස්සුත් තක්ක ටිකක් එහෙමමයි. මෙදා පාරත් හොරෙන් දෙන්න තිබ්බනම් අයවැය දිනා ගන්න තිබ්බා. දැන් මේ අයවැයේදී ප්‍රසිද්ධිය අත උස්සන්න වෙන නිසා සමාජයට මුණ දෙන්න බෑ. විනය පරීක්ෂණ එන්න පුළුවන් පක්ෂෙන් മന്ത്രി ධුරය අහිමි වීමේ අවදානමක් තිබෙනවා. මෙන්න මේ කාරණා නිසාද දෙනවා. එතකොට පසුගිය වතාවේ මේ ආණ්ඩුව කරපු දූෂණය සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව සමාජයට කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න පුළුවන් අවස්ථාවක් විදිහටයි මේ අයවැය පරාජයන් අපි පෙන්වන්නේ. මේ තව කාරණයක් තමයි මේ ඔබත් මේක දිගින් දිගටම මතු කරපු කාරණයක් මේ විගණාධිපතිවරයා පත් කිරීම සම්බන්ධ කාරණය. දැන් මේක දේශපාලන සාකච්ඡාවලදී කොයිතරම් මේ ගැන කතා වුණත් මං හිතන්නේ සාමාන්‍ය ජනතාවට ඒ තරම් මේ ගැන ලොකු තැකීමක් නැහැ. මං කියන්නේ එයාට දැනෙන්නේ නැහැ සමහරලාට. මං කියන්නේ ඇයි විගණාධිපතිවරයා පත් කරගත යුත්තේ මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියන එක සාමාන්‍ය ජනතාවට තේරෙන්න ටිකක් අපිට කතා කරන්න පුළුවන් දැන්. මොකද්ද මේක තියෙන කාරණේ කියන එක. ඇත්තෙන්ම මේ ආණ්ඩුව හොරකම් කරනවා. නිලධාරීන් හොරකම් කරනවා. එක චෝදනාවක්. නිලධාරීන් සහ දේශපාලකයන්ගේ තියෙනවා පක්ෂග්‍රාහීත්වය. දේශපාලකයෝ තමන්ගේ පාක්ෂිකයට රජයේ තනතුරු වලදී උසස් වීම මාරු වීම බදවා ගැනීම වලදී වාසි සාගත වන අයුරින් කටයුතු කරනවා. නිලධාරීන් තමන්ගේ ඥාතීන්ටත් ඒ වගේම කටයුතු කරනවා. එහෙම කරන එක වළක්වන්න සොයා බලීමේ වගකීම තියෙන විගණකාධිපතිට. කොටිම කියනවා නම් දූෂණය පිළිබඳ අල්ලස් කොමිසම මැදිහත් වෙන්නේ උන්ට පැමිණිල්ලක් ලැබුණම. පැමිණිල්ලක් ලැබෙන්න නම් එහෙම දෙයක් වුණු බව දැනගන්න ඕනේ. දන්න කට්ටිය කතා කරන්න කැමති වෙන්න ඕනේ. හැබැයි විගණකාධිපති මොකද කරන්නේ? වාර්ෂික ගිණුම් ඊළඟට සිදුවුණු සියලු ගනුදෙනු ගත්තු තීරණ සම්මත කරපු යවපු චක්‍රලේඛ මේ සියල්ලම සියුම්ව අධ්‍යයනය කරමින් නීති රීති වලට පටහැනිව දේවල් සිද්ධ වෙලාද කියලා සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම තමයි විගණකාධිපති රාජකාරිය. ඔබ දැකලා ඇති කුලසිරිය අර සමහරලාට වීරයෝ වෙනවා කලින් කලට කෝප් එකේ ඉන්න മന്ത്രിවරු. ඒ අය දූෂණ විරෝධී කප්පිට වෙනවා අහන ප්‍රශ්න වලට. මතක තියාගන්න. ඔය മന്ത്രിවරු හොයාගත්ත සතභාග දෙයක් නැහැ. මමත් සභාවල හිටිය කෙනෙක්. ඇත්ත කතන්දරේ විගණකාධිපතිවරයා අපිට වාර්තාවක් දෙනවා. මේ අඩුපාඩු සිද්ධ වෙලා. ඒ වාර්තාව බලාගෙන තමයි නිලධාරීන්ව ප්‍රශ්න කරලා නිලධාරීන් කුඩුපට්ටම් කරලා മന്ത്രിවරු ජනතාව ඉදිරියේ වීරයෝ බවට පත් වෙන්නේ විගණකාධිපතිගේ මහා සොයා ගැනීම නිසා. මේක මහා අවදාන සාගත රස්සාව. ඔබට මතක ඇති අමන්වෙල කියලා හිටිය විගණක විගණක අධිකාරීවරයෙකුට ඔහු වංචා දූෂණ හෙළිකිරීම වළක්වන්න තර්ජනය කළා. තර්ජන ඉදිරියේ ඔහු වංචා දූෂණ හෙළිදරව් කරගෙන ඉදිරියට ගියා. ඒ ප්‍රතිඵලයක් ලෙස ඔහුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළා. ඔහු අතිශයම බරපතල හානියක් ශරීරයට සිදු වුණා. එතකොට ඒක
කියන්නේ නිකම් එක පැත්තකින් හමුදාව වගේ අවධානමක් ගන්න ඕනි. අල්ලස් කොමිසමට පොලිසියට වඩා බොහොම ඉදිරියෙන් ඉන්න මේ රටේ දූෂණ වංචා වැළැක්වීමේ ප්‍රධානතම ආයතනය තමයි විගණකාධිපති තනතුර. ඒ විගණකාධිපති තනතුර අප්‍රේල් මාසයේ ඉඳන් මාස 8ක් පුරාවට පුරප්පාඩුව තමයි පවතින්නේ. හැබැයි මම ඔබට අනාවැකියක් කියන්න. ජනවාරි 2 වෙනිදාන් පස්සේ මේ තනතුර පිරෙනවා. හේතුව ආණ්ඩුව කලින් දැන් වඩාත්ම සුදුසුකම් ලැබපු නිලධාරියා සිටියේදී ජනාධිපතිතුමාට වුණා තමන්ගේ මිත්‍රෙක්ව දාගන්න. ඔබට කියන්න ඕනි කුලසිරි මේ රටේ හිටපු රාජ්‍ය නායකයන්ට විවිධ දූෂණ චෝදනා නැගුණා. චන්ද්‍රිකා ජනාධිපතිතුමියව වික්ටර් අයිවන් විසින් චෞර රෙජිනල් ලෙස අභිෂේක කළා. හැබැයි ප්‍රේමදාස ජනාධිපතිතුමාට මහින්ද ජනාධිපතිතුමාට විවිධ චෝදනා එල්ල වුණා. හැබැයි මේ කවුරුවත් විගණකාධිපති තමන්ගේ හෙංචයියේ දාගන්න උත්සාහ කරේ නැහැ. ඒ කාලේ දූෂණ වුණා නම් වර්තමාන ජනාධිපතිතුමා තමන්ගේ හෙංචයියේ විගණකාධිපති කරගන්න මාස 8ක් තිස්සේ දැවැන්ත සටනක ඉදිලා ඉන්නවා නම් තවමත් ඒ සටන අත්හැර නැත්තම් මොකද්ද කියවෙන පණිවිඩේ? අර ඉතිහාසයේ වසර 76ේම සිදුවුණු දූෂණයන්ට වඩා මහා බරපතල දූෂණයක් පසුගිය වසරේ කාමාර තුල සිද්ධ වී තිබෙනවා. නැත්තම් ජනාධිපතිවරයෙක් විගණකාධිපති මම නම් ජනාධිපති හොයලවත් බලලා දැන් මම අමාත්‍ය ධූර දරලා තියෙනවා. විගණකාධිපති සභාපති ධූර, සභාපති ධූර, උපදේශක තනතුරු අවුරුදු 26ක් පුරාවට විවිධ තනතුරු දරලා තියෙනවා. මම කවදාකවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඇවිල්ලා ඉන්න අධිකාරී කවුද? හමු වෙමුද? එන්න තේ එකක් බොන්න, පුංචි තෑග්ගක් දෙන්න උත්සාහ කළා නැහැ. මට එරෙහිව හැබැයි කිසිම චෝදනාවක් එල්ල කළත් නැහැ. අවුරුදු 26ටම මම බය නැතු මේ ආණ්ඩුවත් එක්ක හැප්පෙන්නේ එකයි. මට කිසිම දූෂණ චෝදනාවක් අඩුම ගානේ බෝල් පොයින්ට් පෑනක් ගෙදර ගෙනිච්චා කියලාවත් චෝදනාවක් නැහැ. එතකොට දූෂණයට සම්බන්ධ නැති දේශපාලකයෙකුට, නිලධාරියෙකුට, විගණකාධිපති වේවා, විගණන නිලධාරියා වේවා, ඒකා මොකා වුණත් එකයි. හැබැයි ජනාධිපතිතුමා විශේෂ උනන්දුවක් දරනවා. දැන් මම රහසක් කියනවා. මොකද්ද? ජනවාරි 2 පස්සේ අලුත් විගණකාධිපති කෙනෙක් එනවා. මම මේ කොහොමද? පළවෙනි වතාවටයි කියන්නේ. ඒ කියන්නේ ජනාධිපතිට ඕන කෙනෙක් එනවා. හරියට. ඒකද කියන්නේ? ඔව්. මොකද්ද හේතුව? පළවෙනි වතාවට මම මේ කතාව කියන්නේ නැත්නම් මම මගේ නාලිකාවේ කියන්න හිටියේ කතාවක්. ඔබ අරමු එලි කරනවා. ඒ තමයි ජනවාරි 2 වෙනිදාට මේ විගණකාධිපති ඇතුළු රටේ වැදගත්ම තනතුරු වලට පත්වීම කෙරෙන ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීන සභිකයන් 3 දෙනාගේ දූර කාලය අවසන් වෙනවා. වසර 3කට පත් කරන්නේ ඊටාම කීර්තිමත් පුද්ගලයා. මොනවා වුණත් එවකට හිටිය අගමැතිතුමාලා ජනාධිපතිතුමාලා හැච්චෝ බැච්චෝ පත් කරගන්න හදන්නේ නැතුව, කැලණි සගියෝ පත් කරගන්න හදන්නේ නැතුව දැන් විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මෙතිණිය පත් කරපු ආණ්ඩුවේ පත්වීම් කීයක් ප්‍රතික්ෂේප කරාද? මහාචාර්ය දිනුෂා සමරරත්න මෙතිණිය එතුමිය තමයි අර කවුද දැන් ඉන්න අල්ලස් කොමසාරිස් ජෙනරාල් වරයාගේ දූෂණය පිළිබඳ දියුණු ප්‍රකාශයක් දුන්නේ. ඒ දූෂණය හොයන තර ලොක්ක දූෂිතයි. තවත් මොකක්ද ඉතින්? ඊළඟට තුන්වෙනුවේ ඉන්නවා අර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නිර්දේශය තමයි දිනුෂා සමරත්න මෙතිණිය. අගමැති දිනේෂ් කුරුවර්ධන මැතිතුමාගේ නිර්දේශය තමයි මහාචාර්ය දිනුෂා සමරත්න. එතකොට නෑ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර තමයි අගමැතිතුමා. තුන්වෙනි චරිතය ආචාර්ය රාමනුජන් තමයි මට මතක නැහැ හරියටම. ඒතොර මේ 3 දෙනා විශිෂ්ටයි. තමන්ගේ ආණ්ඩුවේ පවා පත්වීම් වලදී ස්වාධීනව කටයුතු කළා. මේ ආණ්ඩුවටත් ඒ ආකාරයෙන්මයි ජනාධිපතිතුමා අග විනිසුරු එපා කියද්දී දූෂිත අකාර්යක්ෂම විනිසුරුවරයෙක් ශ්‍රේෂ්ඨ අධිකාරියට පත් කරන්න ගියා. අග විනිසුරුතුමාගේ නිර්දේශය ඉල්ලුවම අග විනිසුරුතුමා ප්‍රතික්ෂේප කරලා තිබ්බ නිර්දේශය තමයි හම්බුනේ. ප්‍රතික්ෂේප කරා ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා විගණකාධිපති විතරක් නෙවෙයි වැරදි පත්තින් 60 උටාමාරන් නතර කරේ මේ ස්වාධීන සභිකයන් 3 දෙනාට පින් සිද්ධ වෙන්නේ. හැබැයි මේ 3 දෙනා යනවා. ඒතර කියන්නේ ඔවුන්ගේ දුර කාලය අවසන් වෙනවා. එතකොට මේකෙන් විපක්ෂ නායකතුමාගේ කැමැත්තෙන් එක්කෙනෙක් පත් වෙනවා. අනිත් දෙන්නා ඉතින් ආණ්ඩුවට බර දෙන්නෙක් තමයි එන්නේ. එතකොට ඒකත් එක්ක
මේ ව්‍යවස්ථා සම්පාදන ව්‍යවස්ථා සභාවේ බහුතරය ආණ්ඩුව පැත්තට ලැබෙනවා. වෙනද මේ ස්වාධීන කිව්වට මේගොල්ලෝ පත් කරන්නේ ස්වාධීන අය නෙවෙයිනේ. කැලණි සගයන්නේ. ඒ නිසා ජනවාරි 2 පස්සේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අලුත් විගණකාධිපතිවරයෙක්. කැලණි සගයෙක් වේද? බොහෝ විට ඉඩ තිබෙන්නේ එහෙමයි. දැන් අපි මේක කැලණි සගයෝ ගැන කතා කරන නිසා එහෙම නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ පළවෙනි වතාවට යෝජනා කරේ නම් කැලණි සගයෙක්. ඔබ දන්නවා රාජ්‍ය සේවයේ නිකන් ඊට තන්තුරු කෙනෙක් අතින් අල්ලන්න ඔබ කැලණි විශ්වවිද්‍යාලෙද කියලා. අනිවාර්යෙන් ඔව්. මම මේ කියන්න ඕනි කැලණි විශ්වවිද්‍යාලයේ විශාල විද්‍යාර්ථීන් බිහි කරපු කීර්තිමත් විශ්වවිද්‍යාලයක්. කතිකාචාර්යවරු විදියට අද අපේ මිත්‍රයෝ ගණනාවක්ම ඉන්නවා. එහි උපාධි ලබා ගත්ත අය අපේ පක්ෂය ඇතුළෙත් ඉන්නවා. අපි මේ කැලණි විශ්වවිද්‍යාලයට එරෙහිව නෙමෙයි මේ කියන්නේ. ජනාධිපතිවරයාට තියෙන මේ මානසික රෝගය ගැන. ඒ තමන්ගේ විශ්වවිද්‍යාලය ඒ කියන්නේ පක්ෂග්‍රාහීත්වනේ. ඔය ප්‍රශ්නේ මුල් කාලේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් තිබ්බා. එතුමා විශ්වවිද්‍යාලයට නෙවෙයි ඇද්දේ රාජකීය විද්‍යාලයට. ඉතින් රාජකීයෙක් නම් තැනක් ලැබෙනවා. හැබැයි එතුමයි ලෙඩේ හදාගත්තා. ඉතින් එතුමා ජනාධිපති පුටුවට යන්න කලින් ලෙඩේ හොඳ කරගෙනයි ගියේ. හැබැයි මේ ජනාධිපතිතුමාට මේව ලෙඩක් තියෙනවා කියලා අපි දැනගත්තේ ජනාධිපති වුණාට පස්සේ මොකද ඊට කලින් ඇමතිකමක්වත් හරියට කරලා නැහනේ. එහෙම ලෙඩක් තියෙනවද කියලා බලාගන්න. ඉතින් ඒ නිසා මේ ලෙඩේ වහාම ප්‍රතිකාර ලබාගෙන ඉක්මනින්ම සුවපත් කරගත්තු ලෙඩක්. ඒකේ නැත්තම් මේ කැලණි විශ්වවිද්‍යාලයට සමාජ වෛරයක් ඇතිවීම විශ්වවිද්‍යාලයට සහ විද්‍යාර්ථීන්ට කරන අසාධාරණයක් විදියටයි මම දකින්නේ. අපි වැඩසටහන අපි සාකච්ඡාව අවසන් කරමු. මේ ආණ්ඩුවේ දුන්න එක ඡන්ද පොරොන්දුවක් ගැන අගමැතිනිය පහුගිය දවසක පාර්ලිමේන්තුවේ යලි මතක් කරා. ඒ තමයි මේ අලුත් ව්‍යවස්ථාවක් ගැන කතාව. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ඒක ඉතින් මම හිතන්නේ විධායක ජනාධිපති ක්‍රමය නම් ඒක පළවෙනි ජනාධිපතිගෙන් පස්සේ දෙවෙනියාගෙන් පස්සේ සියලු දෙනා කිව්ව කාරණය අයින් අහෝසි කරනවා කියන. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් ඒ පොරොන්දුව ලබා දුන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයා 2010 මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රතිපත්ති ප්‍රකාශයක මොකද අපි හිටියේ ඔය ප්‍රතිපත්ති ප්‍රකාශ හදන තැන්වල අපි විධායක ජනාධිපති ධූරයට පක්ෂ මේ විධායක ජනාධිපති ධූරය කියන්නේ ලෝකයේ තියෙන වැඩිම රටවල් ගන්න තිබෙන ජනප්‍රිය ඊළඟට නවීන නවීන ක්‍රමය මේ ඇයි මේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය හදලා තියෙන්නේ? ඒ ක්‍රමය හදලා තියෙන්නේ රජතුමාව රාජ්‍ය යාන්ත්‍රණය තුල ස්ථානගත කරන්න. ඇති බලයකුත් නැති චරිතයක් නඩත්තු කරනවා සම්ප්‍රදාය රැගෙන. ඒතර මේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව තමයි නාම මාත්‍ර ජනාධිපති කියන තනතුර ඉන්දියාව ලංකාව වගේ බ්‍රිතාන්‍ය යටත් විත්වල ඇති උනේ. දැන් ද්‍රෞපදී ජනාධිපතිතුමී ඉන්දියාවේ. මොකද්ද එතුමී කරන්නේ? කරන්න කිසිම වැඩක් නැහැ. එකම එක වැඩක් තියෙනවා මොකද්ද? පාර්ලිමේන්තු මැතිවරණයකට පස්සේ අගමැති ධූරයට කෙනෙකුට ආරාධනා කරන එක. ඒක ඉතින් පාර්ලිමේන්තුවේ ඡන්දෙන් තොයිරුවත් ওই ප්‍රශ්න විසඳෙනවා අපි කතානායක තෝරන්නේ. ඒ වගේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් අලුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ පළවෙනි රැස්වීම කැඳවලා ඡන්දයක් තිබ්බත් ඔක් කරගන්න පුළුවන්. මේ ක්‍රමයේ තියෙන්නේ රාජාණ්ඩු වල දැන් ඔය වෙස්ට්මිනිස්ටර් ක්‍රමය තිබෙන්නේ රාජාණ්ඩු වලයි රාජාණ්ඩු වල යටත් විජිත වෙලා හිටිය රටවලයි විතරමයි. එතකොට ජනාධිපති ක්‍රමය කියන්නේ ඊට වඩා නවීන වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ අත්හැරමින් එන එකක්. මම තව ප්‍රශ්නයක් අහනවා. මේ විධායක ජනාධිපති ක්‍රමය නරක නම් ඒකේ වැඩිම පෙලෙන්න ඕනි පීඩාවටපත් වෙන්න ඕනි කවුද? ඇමරිකානුවෝ. ඇමරිකානුවෝ දැන් අවුරුදු 240කට වැඩි කාලයක් විධායක ජනාධිපති ක්‍රමයේ යටතේ ඉඳලා තියෙනවා. එහෙමනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු කියන සටන් පාඨයේ වැඩිම තියෙන්න ඕනි කොහෙද? ඇමරිකාවේ. ආසාවට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු කියලා උද්ඝෝෂණ පෙළපාලේ සටන් පාඨ නෙවෙයි කෙඳිරිල්ලක්වත් නැහැ. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ නෙවෙයි. ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නු 78 ව්‍යවස්ථාවේ. ඇයි? ඇමරිකාවේ ජනාධිපතිවරයාට අධිකරණයට වග කියනවා. ඒ කියන්නේ ඔබට මතක ඇති කාන්තාවම කී දෙනෙක් අපේ බිල් ක්ලින්ටන් ජනාධිපතිතුමා උසාවි ගෙනිච්චාද Tamanට ලිංගික හිරිහැර කරා කියලා. අධිකරණයට යටත්. එතුමාගේ සෑම තීන්දුවක්ම අධිකරණයට පුළුවන් විවරණය කරන්න. මුක්තිය නැහැ. මේ මුක්තිය බ්‍රිතාන්‍යයේ රැජිනට රජතුමාට තියෙන විධායක බලයක් නැති රජතුමාට තියෙන මුක්තිය තමයි අපි මෙතනට ගෙනලා තියෙන්නේ. ඒකට
ජනාධිපති ධූරය එක අධිකරණයට යටත් විය යුතුයි. අනිත් පැත්තෙන් ව්‍යවස්ථාදායකයට වගකිව යුතුයි. ඔය ලක්ෂණ දෙක අපේ ව්‍යවස්ථාවට ගෙනාවම ඔය අපේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රශ්නේ විසඳෙනවා. ප්‍රශ්නය විධායක ජනාධිපති ධූරය නෙවෙයි, වැරදි තැනකින් අල්ලන් ඉන්න ඕන පළවෙනි කාරණේ. දෙක, අගමැතිතුමිය බොරුවක් කිව්වා. ඔබ මන්දියාවල්ලා hina වෙලා කියන්නේ බොරුවක් කිව්වා කියලා අලුත් දෙයක් නෙවෙයි, ඒක ප්‍රවෘත්තියක් නෙවෙයි. ඒගොල්ලෝ කට ඇරියොත් කියන්නේ බොරුනේ කියලා. අලුත්ම බොරුව තමයි අපිට විධායක ජනාධිපති ධූරය අවෝසි කරගන්න නම් අලුත් ව්‍යවස්ථාවක් ගේන්න වෙනවා. ඒක පට්ටපල් බොරුවක්. විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ 78 ව්‍යවස්ථාවෙන් නෙවෙයි. ඒක මේ රටේ තියෙන මිත්‍යාවක්. ඇත්තටම කරනවා 1972 ව්‍යවස්ථාව සංශෝධනය කරලා ජනවාරි මාසේ මම හිතන්නේ සංශෝධනය කරේ 1978 ව්‍යවස්ථාව සංශෝධනය කරලා තමයි විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වලා දුන්නේ. දැන් විධායක ජනාධිපති ක්‍රමය ඇවිල්ලා තියෙන්නෙම නව ව්‍යවස්ථාවකින් නෙවෙයි, ව්‍යවස්ථා සංශෝධනයකින්. 78 ව්‍යවස්ථාව එන්නේ 78 ජූලි මාසේ. හැබැයි 78 පෙබරවාරි 4 වෙනිදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විධායක ජනාධිපති ධූරයේ දියුණු දුන්නා. මොකද ඒකේ තියෙනවා මෙම ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත වන විට අගමැති තනතුරේ සිටින පුද්ගලයා විධායක ජනාධිපතිවරයා ලෙස දියුණු දෙන්නේ කියලා. එතකොට ඒ කියන්නේ එතනදී තමයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඡන්දයක් නැතුව ඒ කියන්නේ ඔහු ජනාධිපති වුණේ. ඒ වගන් තියෙන නිසා. දැන් කුලසිරි වැඩේ තියෙන්නේ එහෙනම් මේක බොරුවක්. අලුත් ව්‍යවස්ථාවක් ගේන්න මේ අයට බෑ. මොකද අලුත් ව්‍යවස්ථාව වේවා විධායක ජනාධිපති ක්‍රමයේ සංශෝධනය කිරීම වේවා ඔය දෙකෙන් මොක කරන්න හැදුවත් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි. ජනමත විචාරණයේදී සාමාන්‍ය ජනතාවට මේ විධායක ජනාධිපති ක්‍රමය ඕනිද නැද්ද වගේ සටන් පාට නෙවෙයි තියෙන්නේ, ආණ්ඩුවට තමන්ගේ තියෙන කේන්තිය, කලකිරීම, කෝපය පිට කරගන්න මේක අවස්ථාවක් කරගන්න. ඒ නිසා මේ ආණ්ඩුව ඉදිරිපත් කරන කිසිම ලියවිල්ලක් ජනමත විචාරණයකදී සම්මත වෙන්නේ නැත. නිසා හරිනි අගමැතිතුමියනි, මහජන මුදල් නාස්ති නොකර පැත්තකට වෙලා ඉන්න ව්‍යවස්ථා සංශෝධන වගේ ලොකු වැඩ ඕගලන්ට කරන්න බෑ. ඕගලන්ට මේ කැඩිච්ච පාලමක් හදාගන්න බැරි කට්ටියනේ. ඒකේ ඕගොල්ලෝ කොහොමද ව්‍යවස්ථා සංශෝධන කරන්නේ? ඒක නිසා බැරි වැඩ වලට අත ගහන්න නැතුව මේ රට ගන්න පුළුවන් ලොකු දෙයක් තමයි ඔය බැරි වැඩ වලට අත නොගා රට ජනතාව ඉතින් වැරදිලා හරි රට බාර දුන්නු එකේ රට විදියට රැකගෙන දුන්න රට ආපහු බාර දුන්නොත් ඒක ලොකු දෙයක්. ප්‍රතිසංස්කරණ සංශෝධන අනේ කරන්න එපා. ඒ කියන්නේ ආණ්ඩුවට මේ ඔබ කියන්නේ නොකිය කියන්නේ මොකද්ද ජනමත විචාරණයකට ගියොත් එහෙම ආණ්ඩුව පරදිනවා කියන එක. ඒකට එහෙමනම් පළාත් සභා මැතිවරණේ තියෙන කන් නැති වෙයි. මෙහෙමයි කුලසිරි. ඔබ දන්නවා පුංචි ඡන්ද වෙනකොට තිත්වා ඇවිල්ලා දික්ත ධම්ම වේදිනිය කම්මේ පරිසම් දීලා තිබ්බේ නෑ. මේ අයගේ වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි වෙලා මෙච්චරම් ප්‍රකෝටිපතියන් හිඟන්නන් ඉදිරි කරපු රංගපෑම අහු වෙලා තිබ්බේ නැහැ. රණවිරුවන්ට සෙබළු කියලා කොටින්ගේ පැත්ත අරගෙන රට බේරගත්ත විරුවන්ට අපහාස කරලා තිබුණේ නැහැ. එකීමිකී නුකී ගොඩ පළාත් පාලන ආයතනවල බලය ගන්න ප්‍රජාතන්ත්‍රවාදයේ යටපත් කරමින් දකින අයත් එක්ක නිදි වැදලා තිබ්බේ නැහැ. නිසා ඔය ඔක්කොම සිද්ධ වෙලා නැතුව තිබෙදි කොච්චර ඡන්දෙ තිබ්බේ 143යි. 143ක් කියන්නේ ජනාධිපති පද ජනමත විචාරණයකදී පරාදයි කියන එකනේ. හැබැයි ඔය 43 මේ වෙන විට 100ට වඩා අඩුයි කියන එක මගේ දේශපාලන ඉවීම් බය නැතුව කියනවා. මෙහෙම කියන්නේ සුවර්ණ වාහිනී ඒ රතුවිර වැඩසටහනට පුංචි ඡන්දෙට කලින් ගිහලා මම අනාවැකි 3ක් කිව්වා. එක ජනාධිපතිවරණයේ ගත්ත ප්‍රතිශතය හා සමාන ප්‍රතිශතයක් තමයි මාලිමාවට හම්බ වෙන්නේ. ජනාධිපතිවරණ 42යි මෙදා පාර 43යි. ටක්කෙට මං කිව්වා. රතුවිරේ තියෙනවා. දෙක බොහෝ පළාත් පාලන ආයතනවල කිසිවෙකුට බහුතරය හිමිවන්නේ නැත. සිද්ධ වුණාද නැද්ද? සිද්ධ වුණා. 3 අද ගහමරා ගන්නා විපක්ෂය මැතිවරණයෙන් පස්සේ සමගි වෙනවා පළාත් පාලන ආයතනවල බලය පිටවන්න. උනේ නැද්ද? එතකොට අපි අනාවැකි කියන්නේ නිකන් මේ අර කේන්දර බල්ලා ග්‍රහචාර බල්ලා නෙවෙයි, අල්ල බල්ලත් නෙවෙයි, දේශපාලන අත්දැකීමෙන් ජාතික ජාත්‍යන්තර දේශපාලනය ගැන නිරන්තර අවධානය සිටීමේ
ඒ නිසා මේ ආණ්ඩුවේ වත්මන් ඡන්ද ප්‍රතිශතය 100%ටත් වඩා අඩුයි. ඒ නිසා ජනමත විචාරණයක් දිනන්න බෑ. පළාත් සභා මැතිවරණේ. මම හිතනවා මේ ආණ්ඩුවට මොලේ තියෙනවා නම් පළාත් සභා මැතිවරණේ ඉදිරි මාස 3 තුල පැවැත්වයි කියලා. හේතු තුනක්. පළවෙනිම සහ වඩාත් වැදගත් හේතුව. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ මේ ආණ්ඩුවට සුබපැතුමක් කෙව්ව කැනේඩියානු දෙමළ කොංග්‍රසය. ඒ අයට ජනාධිපතිවරණය වෙලාවේ කුලසිරි මේ අය හරි අපූර්ව සුබපැතුමක් කෙව්වා. අපි අපේ යුතුයකම ඉටු කළා. ඔබ ඔබේ යුතුයකම ඉටු කරන්න. මම මේ පාර මාධ්‍ය හමුවක් තියලා කිව්වා අපි අපේ යුතුයකම ඉටු කරාගෙන කියලා මට තේරෙනවා. අනිවාර්යෙන් උතුරු නැගෙනහිරේ ජයපිට කවදාවත් නොලැබුණු ඡන්දයක් ලැබුණා. ඒ වගේම ඔය රට රටවල් ගියලා සල්ලි කුට්ටියකුත් දෙන්න ඇති. හැබැයි අපි අපේ ඔබ ඔබේ යුතුයකම ඉටු කරන්න කියන කොටස අපට තේරෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඔබ බලය ලැබුණාට පස්සේ දෙන දේවල් ටික කියන්නේ නැති. ඔබ දෙන්නේ රටේ ජනාධිපති විදියට. ඒක දැනගන්න අපටත් අයිතියක් තියෙනවා. දුම් පොරොන්දු පෙහෙලි කරන්න කියලා. හෙලි කරාද? නැහැ. කැනේඩියන් දෙමළ කොංග්‍රසයේ උදේගම්මන් පිළට අනුකම්පා කරලා මොකද කරේ? පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ එවන සුබ පැතුමේ ඒ කොන්දේසි 6 ඉදිරිපත් කරා. ඒක තිබ්බා උතුරු නැගෙනහිර ඉන්න හමුදාව ජනගහනයට අනුපාතිකව ඉවත් කරන්න ඕනි කියලා. උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධාස්ථාන අලුතෙන් ඇති කිරීම වහම නතර කරන්න ඕනි. ඇති කරපුවන් අයින් කළ ඉඩම් අයිතිකාරයන්ට දෙන්න ඕනි. ඊළඟට මේ ජාත්‍යන්තර නිරීක්ෂණය යටතේ යුද අපරාධ පිළිබඳ විනිශ්චය සභාවක් පිහිටවන්න ඕනි. ඊළඟට මොකද්ද ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න ඕනි. 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න ඕනි. පළාත් සභා මැතිවරණය පවත්වන්න ඕනි. දැන් මේ හයින් කුලසිරි සමාජයේ ලොකු ප්‍රතිරෝධයකින් තොරව කරන්න පුළුවන් එකට තියෙන්නේ පළාත් සභා මැතිවරණේ පැවැත්වීම විතර. කිසිම ප්‍රතිරෝධයක් නැහැ නේ ඒකට. අනිත් පහම කරන්න ගියොත් අපි දැක්කනේ ත්‍රිකුණාමලයේ තිබ්බ බුදු පිළිමයක් අත්අඩංගුවට ගන්න ගිහලා වෙච්ච හදිය. ඒ නිසා මේ ආණ්ඩුවේ කොන්ද කැඩලා තියෙන්නේ. පුංචි දෙයක්වත් කරගන්න බෑ. ඒ විවේකේ මේ වගේ දෙයක් කරන්න ගියොත් රට ලේවිලක් වෙනවා. එහෙම නොවි කළ හැකි එකම දේ තියෙන්නේ මෙච්චරයි. අනිත් පැත්තේ මේ අයගෙන් සල්ලි අරන් ඡන්ද අරන් මුකුත් නොකර ඉන්නවා කියන්නේ ජීවිත අවදානම් සහිත වැඩක්. මේ දකුණේ බොරු කියනවා වගේ නෙවෙයි උතුරට බොරු කීම. ආධිනව තියෙනවා. ඒ නිසා මේ කළ හැකි පොරොන්දුව ඉටු කිරීම මේ අයගේ ශරීර සෞඛ්‍යයට හොඳයි. 2 සැප්තැම්බර් මාසේ යෝජනාවක් සම්මත වුණා ජිනීවා වලදී 13 වෙනි සංශෝධනය බලාත්මක කරලා පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ ප්‍රගතිය බලනවා මේ සැප්තැම්බරේ. මේ සැප්තැම්බරේ කලින් ඡන්දේ තිබ්බේ නැත්තම් මේ අය ජිනීවා ගිහලා කියන්න දෙයක් නැති වෙනවා. 3 මේ අය දැම්ම ඡන්දේ තියලා කොහොමද පරදිනෝනේ. පෙරදුනාම ජනාධිපතිවරණ කිට්ටුව කීත ඒක ඔව් අපි පෙරදුනා තමයි. ඒකල් අපි මුකුත් කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ අපි අරක කරා මේක කරා මොනවා ටිකක් කරා ඉදිරි කාලේදී. දැන් තත්ත්වය වෙනස්. මෙදා පාරක් දිනන්නේ අපි තමයි කියලා ලুকু ගජ බින්නයක් අතරින්න පුළුවන්. හැබැයි පළාත් සභා ඡන්දය ඇදගෙන ගිහිල්ලා ජාත්‍යන්තර පීඩනයේ බෙදුම්වාදීන්ගේ පීඩනයේ ඔක්කොම ඇවිල්ලා ඡන්දෙට අවුරුද්දක් විතර තියලා මේක තියන්න සිද්ධ වුණොත් එතෙන්දී අන්ත පරාජයක් අත් වුණාම ඒක ඍජුවම බලපානවා ජනාධිපතිවරණයට. ඔබට මතක ඇති 2015 තියන්න ඕනේ පුංචි ඡන්දේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යෝග අගමැති විදිහට මාරාන්තික වරදක් කරා 2018 දාලා. 2018 තියලා අලුතෙන් බිහිවෙච්ච පොහොට්ටුව මැතිවරණ දිනාගත්තා. ඒ ප්‍රතිඵලයක් විදිහට ජනාධිපතිවරණ ප්‍රතිඵලය ඒක තුල තිබ්බා. ඒ නිසා ඔය සීලම කාරණා එක්ක ආණ්ඩුවට මොලේ තියෙනවා නම් ඉදිරි මාස තුනේ ප්‍රශ්නකුත් නැහැ. දැන් අපි හදනවා අරක දෙනවා මේක දෙනවා මොනවද මිලියන ගණන් ගෙවනවා ඔය කියලානේ තියෙන්නේ. පව් වෙද්දී ඔවා බොරු වුණාම ජනතාව ඉස්සරහට යන්න බැරි වෙනවා. ඉතින් ආණ්ඩුව මම ඉතා වැදගත් අනියමාර්ථයේ දෙයක් කිව්වා. මොකද්ද? ආණ්ඩුවට මොලේ තිබේ නම් අවාසනාවට ආණ්ඩුවට නැත්තේ තෝකමයි. හරි. එහෙනම් අපි අවසන් කරමු සාකච්ඡාව. බොහොම ස්තුතියි ඔබතුමාට. අපි ආරාධනා පිළිගත්තා. පැමිණියා.